අයිබෝන් මම මේ වෙලාවේ ඉන්නේ බටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද 28 වෙනිදා ඔක්තෝබර් මාසේ 28 වෙනිදා අපි සේල් එකක් කරා සේල් එක ඉවරයි විජයග්‍රහී සේල් එකක් මම බලපිටිය කරන්දෙනිය බටපොළ අමිල අයියාලගේ මේ ඉන්නේ අමිල අයියා හොඳ හදවතක් අමිල සුරේන්ද්‍ර කියලා අමිල සුරේන්ද්‍රනේ Facebook එකේ ඉන්නේ අමිල සුරේන්ද්‍ර කියලා Facebook එකේ ඉන්නේ හොඳ හදවතක් මම සේල් තුනක් කරා මම සේල් කරන්න පටන් ගත්තේ මම හදාගත්ත මේස කෑලි 3-4ක හදවගත්ත මේස කෑලි 3-4-5ක බිම රෙදි දාගෙන තමයි මම පටන් ගත්තේ මට අත්දැකීමක්වත් තිබුණේ නැහැ අමිල අයියා තමයි ඒ වෙලාවේ කිව්වේ මල්ලි මේ තමුෂ මට කිව්වනම් ආමල්ලේ තමුෂේ මට කිව්වනම් මම මේ සපොටු ටික ගෙනත් දෙනවනේ කියලා අමිල අයියා තමයි කිව්වේ බොක්ක එදා බලපිරිය සේල් එකේදී අර පොඩි සේල් එකක් කරන වෙලාවේ අමිල අයියා කිව්ව විදියටම මගේ කැමරා එක මේ වැඩ කරන්නේ කැරකිලා තමයි පෙන්නන්න ඕන අමිල අයියා කිව්ව විදියට මේ ලස්සන රවුන්ඩ් මේස අනම්මනන් ටික මට ඇත්තටම කියන්න නරකයි නොමිලේම සෙට් කරලා දුන්නා අමිල අයියා ඒ වෙලාවේ මට කිව්වේ එක වචනයයි මමත් කට්ට කාලා මාරමාරුවෙන් ගොඩ දාගත්ත මිනිස්සෙක් මේ ජීවිතේ ගොඩ දාගන්න දඟලන මිනිස්සෙක් මල්ලි උඹත් එහෙමයි අපි මේ අවංකව මේ වැඩේ කරා යනුන් එහෙනම් මම උඹට උදව් කරනවා ඒක බොක්කෙන් කරන වැඩක් ඉතින් ඒකට මිල කරන්න බෑ එහෙම කියලා ඉතින් මිල කල නොහැකි අමිල තමයි මේ අද මම මේ වීඩියෝ එක කරන්න හේතුවක් තියෙනවා බං අමිල අයියේ මමත් යකඩ ගොඩවල් කීපයක අයිතිකාරයෙක් වාහන පදින මිනිස්සෙක් අමිල අයියා අද උදේ සේල් එකට එනකොට පරක් වුණා මම අක්කට කතා කරාම මල්ලි දැන් තමයි ඇහැරුනේ අයියා උඩ ගිහින් ඇහැරුණා දැන් එවනවා කියලා කිව්වා අමිල අයියා එන්න ඊටත් වැඩිය පරක් වුණා පස්සේ අමිල අයියා ඇවිල්ලා වාහනේ hina වෙවි බඩු ටික බානවා ඒ බාන වෙලාවේ සැකේට බලනකොට ලොරියෙන් ඩීසල් ලීක් වෙනවා ඔයිල් ලීක් වෙනවා මොකද බං ඇහුවා දැන් නෑ මල්ලි ඔයිල් ලීක් වෙනවා ඩීසල් ලීක් වෙනවා මොකක් හරි පම්පයක් ගිහලා දින ඔයාගේ වැඩේ කරන්න තියෙන්නේ බඩු ටික බාමු කියලා අමිල අයියා බඩු ටික බෑවා මං අර කිව්වේ මගේ ලොකුකම කර නෙමෙයි මට වාහන තියෙනවා කියලා. මට වුණා නම් මොන හාම්පුතාගේ වැඩේටවත් මම යන්නේ නැහැ. ඉස්සෙල්ලා මගේ වාහනේ තමයි බලන්නේ යන්න බෑ. ඒ මොකද මග අනාථ වෙනවනේ. හැබැයි අමිල අයියා එහෙම කර නැහැ. ඒ තරම් දරුණු සිටුේෂන් එකක් මේ යකා hina වුණා. hina වෙලා බඩු ටික බෑවා. පට්ටම ක්වොලිටි සර්විස් එකක් දෙනවා. ඒ කියන්නේ මට කිව්ව වචනෙට මගේ වචනේ දෙවුවා. මං අහන් ඉඳලා තිනවා අමිල අයියා ගාව කන තැන්වල අමිල අයියා බොන මිනිහෙක් නෙමෙයි කන තැන්වල කතා කරලා තිනවා කොබල් එහෙම ආවහම ඔයාගේ වැඩේ මගේ අරුණොත් මගේ ඇරෙන්නේ මගේ නම දාලා සුදු කොටි තිබුණොත් විතරයි නැත්තම් මම වැඩේ කරනවා කියලා ඒ තරම් වචන වලට වග වෙන මිනිස්සෙක් වචන වලට වග වෙන මිනිස්සෙක් එක්ක ඔයගොල්ලෝ බිස්නස් කරනවා නම් ඔයගොල්ලෝ මොනවා හරි ඔයගොල්ලන්ගේ ඔයාලගේ අවස්ථාවන් බෙදා ගන්නවා නම් ඒක පට්ට ජෙනුවින් වේවි. ඉතින් එතකොට ඔන්න මේ මොන දැන් තමයි වැදගත්ම කැලල. අන්න එහෙමයි අපි ඇඩ් ගන්න එහෙමයි right. දැන් එහෙනම් ඔන්න ඇඩ් එක. එතන අමිලගේ බිස්නස් එක තමයි නෙත්මින කේටරින් සර්විස් නේ. නෙත්මින කේටරින් සර්විස්. අමිල අයියලා මඩු පුඩු ගහනවා කෑම ටික බාර ගන්නවා ඕන දෙයක්. උපත විපත අතර සිදුවෙන ඕනෑම විශේෂ අවස්ථාවකට මිනිස්සු එකතු කරගන්න කන්න බොන්න ඉහට වහල පයට පාවඩෙලලා නෙත්මින කේටරින් සර්විස් එක වැඩේ කොට දාලා දෙනවා. මං හරිනේ එහෙනම් එලකිරි. අමිල අයියේ ඔබ කතා කරන්න කැමති දෙයක් දැන් කියන්න ඕන සුදු මහත්තයා නෙත්මින කේටරින් සර්විස් එකේ මොනවද කෙරෙන්නේ සහ ෆෝන් නම්බර් එක. නෙත්මින කේටරින් එකෙන් ඉතින් කෑම සම්බන්ධ ඕනම දෙයක් වෙනවා. ඕන කෑමක්. ඕන කෑමක්. හරි. ඒ මවුලක් නැහැ මොකද මේ මම ඇවිල්ලා හොටෙල් ෆීල්ඩ් එකෙන් ඉගෙනගෙන කෑම සම්බන්ධව ඕනම කෑමක්. ඔයාලා ඉල්ලන කෑමති ඕනම කෑම වර්ගයක් විදේශීය, දේශීය, චයිනීස්, ඉතාලියන්, ජපනීස් ඕනම කෑමක් මට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වචනේ පරසමාර්ථාර්ථයෙන්ම කිව්වොත් හා කිව්වොත් හා බෑ කිව්වොත් බෑ. ඒ වගේ තමයි නෙත්මින කේටරින් එකේ අමිල කිව්ව හා කිව්වොත් ඕනම දෙයක් එලෙසින්ම කරනවා. හරි. එර නම්බරේ 77යි 1 583 420 ඔයාලගේ ඕනම උත්සව අවස්ථාවකට අමතන්න කළු අමිල අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ කළු අමිල. එතකොට අම්බලන්ගොඩ කළු අමිල කිව්වහම දැන් මේක මං අම්බලන්ගොඩට විශේෂ කරන්න බෑනේ. මාව බලාගෙන ඉන්නවා මම දන්නවා සෑහෙන පිරිසක්. එතකොට අමිල අයියේ බෝඩරේ කොහෙද? බෝඩරේ කොහෙද? ආවේ ඕනම තැනකට යනවා. ආයි. යන්න හරි. වැඩේ හැටියට ලංකාවේ ඕන තැනක ඕන කතන්දරයක් බාර ගන්නවා. එහෙනම් ඔන්න
මම කෑම කාලා තියෙනවා අමිලගේ වැඩ බලලා තියෙනවා. අමිල ලයිට් කරපු ඒ වගේ ලස්සන දැකලා තියෙනවා. අමිල අයියා මට හම්බෙන්නෙත් මං ගාවට ඇවිල්ලා ඉවර වෙලා මෙන්න මේ જાතියේ රෙදි එක જાතියේ රෙදි හොයාගෙන තමයි ආවේ. ඉතින් ඒ රෙදි කෑල්ල පාවා ජෙනුවින් විදිහට ඉල්ලපු මිනිස්සෙක්. එහෙනම් ඔන්න නෙත්මිනේකේ අමිල අයියා අම්බලන්ගොඩ බේස් කරගත්තට අම්බලන්ගොඩ බෝඩරේ යවට විතරක් නෙමෙයි තව ඈත ප්‍රදේශවලට උනත් එයාගේ කේටරින් සර්විස් එකේ සේවාව සපයන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙනම් ඔයගොල්ලන්ට නෙත්මිනේ කේටරින් සර්විස් 77යි 1යි 583යි 420 කළුවමිල. කළුවමිල. එහෙනම් ජය වේවා. හොඳ හදවතක් ගැන හරිම ආදරෙන් භක්තියෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ. ඔයාලටත් පුළුවන් නම්බර් එක සේව් කරලා තියාගන්න මොනවා හරි සුවිශේෂී අවස්ථාවක මෙන්න මේ කළු උනත් හදවත ලස්සන සුන්දර මිනිස්සෙව කන්ටැක්ට් කරගන්න. වචනේ නම් වචනේ.